Hi everyone, welcome back to my YouTube channel. අද vlog එකෙන් අරන් එන්නේ අපේ ගෙදර දානයක් තිබ්බා. ඒක තිබ්බේ අපේ අත්තම්මා වෙනුවෙන් ජීව දානයක්. ඉතින් අපේ පවුලේ අත්තම්මගේ දරුවෝ ටික එකතු වෙලා තමයි මේ පින්කම කරේ. ඉතින් මම ඔයාලට අරන් එන්නේ මේ පින්කම අපේ ගෙදර කොහොමද උනේ කියලා බලන්න. ඉතින් මේ ඇවිල්ලා මාර්තු 29 බණ දවස උදේ. ඉතින් ඔක්කොම අස් කළා. මේ තියෙන මගේ කාමරේ. ඉතින් කාමරේ ඔක්කොම අස් කරා දාන වෙනුවෙන්. ඉතින් බලන්න අපේ ගෙදර කොහොමද 29 වෙනිදා උදේ තිබ්බේ කියලා. ඇත්තටම කියන්න ඕනේ මේ හැම දෙයකටම ගොඩාක් අය මහන්සි වුණා. ගොඩාක් අය උදව් කරා. මේවා හරි ලස්සනට කරගන්න. ඉතින් මාරම සතුටුයි. ඉතින් මෙහෙම දෙයක් අපේ ගෙදරත් තිබ්බ එකට. ඉතින් ගොඩාක් ලස්සනට අපේ ගෙදර උනත් රෑට හරි ලස්සනට තිබ්බා. ඉතින් ඉතින් බලන්න කොහොමද මේ දානේ තිබ්බේ කියලා. ඉතින් vlog එක ඉස්සරහටම බලන්න. තව දෙයක් කියන්න ඕනේ. මට දාන දවස නම් ගෙදර ඉන්න බැරි වුණා. මොකද ඉස්කෝලේ ඉවෙන්ට් එකක් තිබ්බ නිසා. ඉතින් ඒ වුණාට ඒකෙත් පොඩි වීඩියෝ ක්ලිප්ස් තියෙනවා. මම ඔයාලටත් පෙන්නන්නම් දානේ කොහොමද ඒ දවසේ උනේ කියලා. මේ තියෙන්නේ ඉතින් බණ දවසේ රෑ අපේ ගෙදර තිබ්බ විදිහ. ඉතින් ගොඩක් අය සහභාගී වුණා මේ දෙයට. ඉතින් ඒ වැඩෙත් ගොඩක් ලස්සනට සිද්ධ වුණා. අත්තම්මට වගේම අනිත් අයටත් ගොඩක් සතුටුයි. මේ දානේ අපි හිතපු විදිහටම ගොඩක් හොඳට සිද්ධ වුණේ ගැන. ඉතින් ගොඩක් පරදවෙන දරු සෙනෙහස නිද්දරා සිද්දරා අත්දරා ඒ ආදරණීය පියාණන් එදා රෝහලට සතුටුව තම ප්‍රාණයවන් බින්දවද සනසවා ආපසු යන්නේ එදිනම ඇයව දරුවා සමග ආපසු නිවසේදී එළියටිය වෙනවා ඉස්සේ නම් කොයි කවුරුත් හැමෝම ඉතින් 6:00 විතර වෙද්දි ආවා. ඉතින් දැන් ඉතින් ඔය කට්ටිය බණ අහන්න ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. බණ පටන් ගත්තේ 7ට විතර. in
දැන් තියෙන්නේ හාමුදුරුවෝ බණ කියන්න වඩින වෙලාව. ඉතින් අපි ඉස්සරහට බලමු. හාමුදුරුවන්ගේ වනාසනේ තිබ්බ තැනත් හරි ලස්සනට හදලා තිබ්බා. ඉතින් ඔයාලා දැක්කම මම හිතන්නේ ඒ දේ. ඉතින් ගොඩක් ලස්සනයි. සම්මා සම්බුද්දස්ස සම්හං සඛීල සම්භාසං මාතර සිට වැඩම කළ අපේ බෝලනායක හාමුදුරුවන් වහන්සේ එවැගේම සංඝපාල විහාරස්ථානයෙන් වැඩම කරපු අපේ ගෞරවනීය නායකරයි සදහැබර වාසනාවන්ත පින්වතුනි පැහැදිලිද පිළිගන්නවා. ඉන්න හාමුදුරුවෝ ටික අපවත් වුණාම ලංකාවේ හාමුදුරුවෝ ඉවරයි. හාමුදුරුවෝ කියන්නේ ශාසනය ඉවරයි. ශාසනය ඉවරයි කියලා කියන්නේ ජාති ඉවරයි. ජාති ඉවරයි කියලා කියන්නේ රටත් ඉවරයි. අන්‍ය ජාතිකයන් ඊට පස්සේ ඉතුරු ටික කරාවි. මම වාසනාවන්ත කියලා ඔබ හඳුන්වපු දෙවෙනි අවස්ථාව තමයි නිකන් කරනවා. තව අවුරුදු 100කට යන්න කලින් ඔබ ඉපදිලා ඉන්නේ. ඇයි? තව අවුරුදු 100කට පස්සේ ඔබට සාංගික දානයක් දෙන්න හාමුදුරුවෝ ජීවිතයක් ගෙවන්න කියන එකයි ඔය ගාථාවේ අදහස. එහෙනම් අම්මට ඉහලින් තාත්තට ඉහලින් ධර්මයට ඇයි කියලා පැහැදිලි නේද? හොඳයි. කලන්න දෙයක් නැහැ ඊට පස්සේ නේද බුදුබණෙන් අපි හිතා දාගන්නේ. මොකක්ද? 29 වෙනිදා බණ දවසේ ගෙවුනේ මෙන්න මේ විදිහට තමයි. මම හිතුවා දාන වීඩියෝ ක්ලිප්ස් ටිකක් ඇති කියලා. හැබැයි වීඩියෝ ක්ලිප්ස් නම් නෑ. ඉතින් මේ තියෙන්නේ දාන දවසේ ගත්ත ෆොටෝස් වගේක්. ඉතින් ඔන්න ඔය විදිහට තමා අත්තම්මගේ ජීවදාන පින්කම සිද්ධ වුණේ. ඉතින් මේ පින්කමට උදව් කරපු සහාය දක්වූ මහන්සි වුණු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. එහෙනම් තවත් ලස්සන vlog එකකින් හම්බෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න. bye bye.